සුබ දවසක් මචල්ලා. ඉතින් මගේ දෙවනි කුකින් වීඩියෝ එක අද මම ඔයගොල්ලන්ට ගේන්නේ. අද අපි ස්වභාවික කුළුබඩු යොදාගෙන මස් ව්‍යංජනයක් හදලා බලමු නේද? බලමු. එහෙනම් මචල්ලා අපි ඉස්සෙල්ලාම හොදාගත්ත මස් ටික කෑලි වලට කපා ගනිමු. ඊට පස්සේ ඒකට බැදපු 3-5 කුඩු, ඊට පස්සේ මිරිස් කුඩු, ඊට පස්සේ උළුහාල්, ඊට පස්සේ අපි දාමු ගම්බිරිස් කුඩු. ගොඩක් දාගන්න එපා, ඉස්සල්ලාම සැර වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ලුණු දාමු අපි. ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති නම් පොත්වල ටිකක් දාලා අනා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේක විනාඩි 3-4ක් හොඳින් කලවම් කරගමු මේ විදිහට. ඊට පස්සේ මචං ඒකට අපි කුරුඳු, සුදු ලූණු, එනසාල්, කරාබු නැටි, ලූණු, කරපිංචා මෙන්න මේ ටික අපි එකතු කරගන්න ඕනේ. තමා මෙන්න මේක ආකාරයට මචං මේ ටික බ්ලෙන්ඩර් කරගන්න. මේ ගාන කුඩු වුණාම ඇති. දැන් මචං අපි බ්ලෙන්ඩ් කරගත්තේ මිශ්‍රණය ආපහු මස් එකට දාලා මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගෙන ආයේ තියන්න. ඊට පස්සේ එක්ස්ට්‍රා එකක් අරගෙන අපි මෙන්න මේ ආකාරයට ඒක ලිපේ තියලා රත් කරගන්න ඕනේ මේ විදිහට. ඒක රත් වුණාට පස්සේ අපි ඒකට කපාගත් ලුණු, රම්පේ, සේර, සුදු ලූණු, කරපිංචා ටික එකට එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි පොඩ්ඩක් එක මික්ස් කරගමු. ඊට පස්සේ ඔයාලා කැමති නම් ආය මිරිස් 3-5 ටිකක් ඒකට දාගන්න පුළුවන්. ඉතින් එහෙම දාගත්තොත් හොඳයි. එතකොට තමයි රස වෙන්නේ. අපේ මිශ්‍රණයට මේ විදිහට මස් එක එකතු කරගන්න. ඊට පස්සේ දෙහි, ගොරකා, සියඹලා ඒ කැමති දෙයක් ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. එතකොට තමයි රස. මම නම් ඉතින් දෙහි තමයි එකට එකතු කරගත්තේ. එන්නේ මචං ඉතින් මං හදාගත්ත මස් එක. ඉතින් මස් එක තනියම කන්න බෑනේ නිකන්. ඒක නිසා තෝසෙ සම්බෝලයි හදාගත්තා. ඉතින් ඒවත් එක කාලා බලමු. ඇත්තටම හරිම රහයි. ඔයගොල්ලොත් හදලා බලලා කාලා කියන්න කොහොමද කියලා මට අදහස් අනිවාර්යයෙන්ම දක්වන්න. අදහස් කොහොමද කියලා ඔයගොල්ලන්ගේ හොඳයිද නැද්ද? ඉතින් අපි ආය දවසක මචං මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් අට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අදහස කියන්න කොහොමද කියලා. අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. angkat kau